අයිබෝන් චැනල් එකත් එක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම බල්ඩ්වින් ස්ට්‍රීට්. අද අපි යන්නේ නවසීලන්තයේ දකුණු දූපතේ තියෙන ලස්සනම නගරයක් වෙන ඩනේඩීන් වලට. ඩනේඩීන් වල තියෙන ගිනස් වාර්තාපොතට ඇතුළු වුණු අපූර්ව පාරක් ගැන විස්තර ඔයාලට කියන තමයි අද අපි යන්නේ බල්ඩ්වින් ස්ට්‍රීට්. අපි මේ යන්නේ බල්ඩ්වින් ස්ට්‍රීට් එකට. මේ ස්ට්‍රීට් එකේ තියෙන විශේෂත්වය තමයි මේක ගිනස් වාර්තාපොතට එකතු වුණු ස්ට්‍රීට් එක. ඇයි මේක ගිනස් වාර්තාපොතට එකතු වෙන්නේ? මේක තමයි ලෝකයේ දැනට තියෙන ලොකුම බෑවුමක් සහිත පාර. මේ පාරේ සම්පූර්ණ දිග මීටර් 350යි. මේ පාර පටන් ගන්න තැන මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 30ක් උසයි. ඒ වගේම පාර ඉවර වෙන තැන මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 100ක් උසයි. ඉතින් මේ විශේෂිත පාර ගිනස් වාර්තාපොතට එකතු වෙන්නේ මෙහි තියෙන බෑවුම නිසා. මෙහි බෑවුම ඒ කියන්නේ ග්‍රේඩියන්ට් එක අංශක 34.8යි. සාමාන්‍යයෙන් ග්‍රේඩියන්ට් එක අංශක 30කට වඩා වැඩි නම් ඒක විශාල බෑවුමක් විදිහට හඳුන්වනවා. ඉතින් 34.8ක ග්‍රේඩියන්ට් එකක් තියෙන නිසා තමයි මේක ගිනස් වාර්තාපොතට එකතු වෙන්නේ. 1987 තමයි මේ පාර ගිනස් වාර්තාපොතට එකතු වෙන්නේ. ඒ කියන්නේ ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක් වෙන්නේ 1987 දී. ඉතින් දිනපතා විශාල සෙනගක් මේ පාර නරඹන්න එනවා. මොකද මේක වර්ල්ඩ් රෙකෝඩ් එකක් නිසා. ඉතාමත් අධික බෑවුමක් සහිත මේ පාර ටිකක් තරණය කරන්න අමාරුයි එක දිගට. ඉතින් ඔයාලට පේනවා ඇති හෑන්ඩ් රේල් එකක් හයි කරලා තියෙනවා දකුණු පසින්. ඉතින් අමාරු කට්ටියට ඒක අල්ලගෙන යන්න පුළුවන්. සමහරු දුවනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සන view එකක් බලා ගන්නත් පුළුවන් මේ පාරේ ටිකක් උඩට ගියාට පස්සේ. එහෙනම් අපි උඩටම යමු. ඔන්න අපිට දැන් මේ වෙද්දි පාරේ අවසානය පේනවා. මේ වෙද්දි අපි විනාඩි 10ක් විතර ආවා. මොකද එක දිගටම එන්න අමාරුයි. ටිකක් මහන්සි කරලා තමයි ආවේ. ඒකින්ද විනාඩි 10ක් විතර අපිට ගියා. ඔන්න අපි මේ වෙද්දි පාරේ මුදුනටම ආවා. එතෙන්ට ආවට පස්සේ ඔයාලට පේන ලස්සන චිත්‍රයක් තියෙනවා. වාඩි වෙන්න පුළුවන් බංකුවක් හයි කරලා තියෙනවා. මොකද මේ කන්දනේ ඇත්තට මේ පාරේ උඩටම ආවට පස්සේ ගොඩක් මහන්සි. ඉතින් වාඩි වෙලා පොඩ්ඩක් රෙස්ට් කරලා ඊට පස්සේ ආයේ පාරේ පල්ලෙහාට යන්න පුළුවන්. ඉතින් ලස්සන චිත්‍රයක් තියෙනවා. ඔන්නෝම තමයි වර්ල්ඩ් රෙකෝඩ් එකකට හිමිකම් කියන බල්ඩ්වින් ස්ට්‍රීට් එකේ ගමන. එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නම් සෑම් බීලා.